ඕකේ බලමු කොහොමද let pull down එක ගන්න කියලා. ඉතින් let pull down එක ගන්න ඉද්දි අපි මේක සෙල්ලම් කරන මේන්ම හේතුව තමයි අපේ latissimus dorsi එක අපේ මෙන්න මේ කිහිල්ල ඉඳලා යටට තියෙන මසල් එක අපේ V shape එකේ width එක වැඩියෙන් පෙන්වන මසල් එක back එකෙන් බලන්න. ඒක work කරගන්න. ඒ වගේම මෙතනදී අපි මෙන්න හැම කළා අත උඩ ඉඳලා යටට මෙන්න හැම කළා නවණෙක් කරනවා. ඒ කියන්නේ shoulder extension එක කරනවා. එතකොට වගේ shoulder එකේ rear delt muscle එක work කරනවා. ඒ වගේම අපි මේකෙදී මෙන්න මෙහෙම part එකක් විතරක් මේ කරන්නේ. අපි මෙහෙම part එකක් කරනවා. elbow එක නවන part එකක් කරනවා. ඔන්න ඔය හේතු හින්දා අපි form එකේ brachioradialis muscle එක පොඩි යම් තාක් දුරකට අපේ මෙන්න මේ තියෙන flexor muscle එක අපේ bicep muscle එක මෙන්න මේ කැල්ල ඊට පස්සේ අපේ bicep එකයි tricep එකයි මැද තියෙන මෙන්න මේ brachialis muscle එක ඔය දේවල් ටික work වෙනවා. ඉතින් ඔය entire muscles ටික work කරගන්න තමයි අපි අපේ training program එකට මෙන්න මේ lat pull down එක දාලා තියෙන්නේ. මේකට ඉතින් ඔයාලට use කරන්න පුළුවන් cable එකේ තියෙන lat pull down එක එහෙම නැත්නම් plate load කරන මෙන්න මේ machine එක. මොක use කළත් seat එක හදාගනිද්දි ඔයා මේ seat එක මෙහෙමයි හදාගන්නේ. ඇතුළට ගියාට පස්සේ මෙහෙම ස්පේස් එකක් තිබිලා බෑ. හොඳ ටයිට් වෙන්න ඕනේ. ඒ කියන්නේ එක කට්ටක් දාගන්න ඕනේ. මම මේක හරියට හදාගන්න. ඊට පස්සේ මේක කරගෙන යද්දී අපි මෙන්න මෙහෙම තියලා අපේ හිප් එකයි අපේ මෙන්න මේ පෑඩ් එකයි අතර ස්පේස් එකක් තියලා මේක කරන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම වෙන්නේ ඔයා මෙහෙම පටන් ගන්නවා ඊට පස්සේ මෙහෙම අල්ල ගන්නවා ඊට පස්සේ ඔයා ලොකු weight එක load කරලා තියෙන්නේ. දැන් මේ තියෙන distance එකකින් ඉඳන් ඔයා විශ්වාසට මෙන්න මෙහෙම කළා ඇදෙන්න පටන් ගන්න. ඔහොම ඔයාට ඇදෙන්න ඕනේ නැති හින්දා ඔයාගේ ඇඟේ තියෙන hip flexor muscle කියලා එකක් තියෙනවා මෙන්න මෙතනටයි ඔයාගේ මෙතනටයි join වෙන. ඊට පස්සේ එයා කරන්නේ මෙහෙම කළා යටට ඇදගෙන තියාගෙන. ඉතින් ඕක කොහොම වෙද්දි කාලයක් එකලා ඔයාගේ මෙන්න මේ හරි tightness එනවා. ඒ වගේම injuries එන්න පටන් ගන්නවා. සරලව long story short ඇතුළට යන්න ඊට පස්සේ මෙන්න මේ තියෙන distance එක අඩු කරගන්න. ඊට පස්සේ ඔයාලට මේක තව ටිකක් fix විදිහට තියාගන්න ඕනේ නේද? ඔයාගේ කකුල toes මෙහෙම තියාගන්න එපා කොයිලාවවත්. ඒක ඉස්සරහට ගිහලා තියාගන්න. ඊට පස්සේ තව ටිකක් lazy ඔයාලට මේ වැඩේ කරගෙන යන්න. මේක තමයි fundamental එක. ඊට පස්සේ අපි මේක හැම වෙලේම wide තමයි අල්ලගන්නේ. wide grip lat pull down එකකදී මෙන්න මෙහෙම ඔයාගේ shoulder width එකට වඩා චූට්ටක් ඈතින් අල්ලගන්න. හරිනේ? ඒ කියන්නේ ඔයා use කරන්නේ cable machine එකක් නම් අපිට ඒක attachments මාරු කරන්න පුළුවන්. ඒකේ පොඩි bent එකක් තියෙන එකක් තියෙනවා. අන්නේ bent එක start වෙන තැනින් වගේ ඔයාගේ grip එක position කරගන්න. ඒක ඔයාලට suitable. මේ machinery එකේ මම උඩින්ම තමයි මේක අල්ලගන්නේ. ඒකේ දෙපැත්තෙම. යටට ආවා ඉස්සරහට ගියා කකුල් ඉස්සරහින් තියාගත්තා. ඊට පස්සේ මේක පොඩි rhythm එකකට වෙන්නේ. හොඳ හුස්මක් ගන්නවා දැන් මෙතනදී ඔයාගේ බඩ ඇතුළට. තේරුණානේ? අදින ගමන් අපි පොඩ්ඩක් පිටිපස්සට මෙහෙම කරලා එනවා. ඒ වගේ මේක කරද්දි කට්ටිය කරන common issue එකක් තමයි මෙන්න මේ වැඩේ. shoulder එක externally rotate කරන එක මේ වැඩේ කරන්නම මෙහෙම කරද්දි ඔයාගේ shoulder එකේ infraspinatus muscles වල shoulder cuff muscle එකේ injuries එනවා. ඒ හින්දා හැම වෙලේම ඔයා හිතා ගන්න ඔයාගේ මෙන්න pinkies වලට පොඩි force එකක් මෙන්න මෙහෙම දර කෝටුවක් කඩනවා වගේ දෙනවා කියලා. ඊට පස්සේ එහෙම තියාගෙන ඔයාගේ elbows ඉස්සරහින් තියාගෙන මේ වැඩේ කරන්න. එතකොට කොහොමත්ම ඔයාලට ඒ වගේ ඉජ්ජ එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම දර කෝටුව බෙන්ඩ් කරනවා වගේ කියලා මෙන්න pinkies වලට පොඩි force එකක් දෙන්න. ඒකට focus එකක් දෙන්න මුල් කාලේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ rhythm එක හුරු වෙද්දි CLC එක perfect වෙනවා. අරහොම එළියට external rotate කරන වැඩේ කරන්න එපා. හැම වෙලේම අපි weight එක අදිද්දී පොළෙන් උඩට ඔසවද්දී කරලා හුස්ම පිට කරනවා. පහත් කරද්දී අපි කරලා හුස්ම ගන්නවා. මේ කේස් එකේදී අපි බඩ ඇතුළට හුස්ම ගන්නවා. Okay, that's it. මම හිතනවා clear කියලා.